සංඛ්‍යාන විද්‍යාත්මක කොටසින් අපි අද ගණනක් හදමු. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්ය ගණනය කිරීම. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මධ්‍යයන්ය ගණනය කිරීමේදී අපි යොදාගන්නේ උපකල්පිත මධ්‍යයන්ය භාවිතයෙන් තමයි අපි මේ මධ්‍යයන්ය ගණනය කරන්නේ. උපකල්පිත මධ්‍යයන්ය. මේ සඳහා අපිට සූත්‍රයක් භාවිතා කරන්නට සිදු වෙනවා. ඒ සූත්‍රය සහ ඒ සූත්‍රයේ තියෙන එක් කොටස් වල තියෙන තේරුම මොකක්ද කියලා විස්තර වෙලා දැනගත්තාම මේ ගණන හදන්න හරි ලේසි. අපි දැන් බලමු මේ සඳහා තියෙන සූත්‍රය මොකක්ද කියලා. මධ්‍යයන්ය x බාර් සමානයි x නෝට් වලට එකතු කරන්න ඕන සිග්මා fd n වලින් බෙදලා c වලින් ගුණ කරලා. මේ තමයි සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන තේරුම මොකක්ද කියලා අපි දැන් ලියා ගන්නවා ඉස්සරහට. x බාර් සමානයි මධ්‍යයන්ය x නෝට් සමානයි උපකල්පිත මධ්‍යයන්ය ඇති පන්ති ප්‍රාන්තරයේ මැද අගය. මේ මැද අගයෙන් තමයි මේ ගණන හදලා මෙතන එකතු කරන්න ඕන. සිග්මා කියන්නේ එකතුව, f කියන්නේ සංඛ්‍යාතය, d කියන්නේ අපගමනය, n කියන්නේ පද ගණන නැත්නම් දත්ත ගණන, c කියන්නේ පන්ති ප්‍රාන්තර නැත්නම් පන්ති පළල පන්ති ප්‍රාන්තරයේ තරම. එතකොට මේ සූත්‍රය අපිට ලියනවා x බාර් කියන්නේ මධ්‍යයන්ය, x නෝට් කියන්නේ උපකල්පිත මධ්‍යයන්ය ඇති පන්ති ප්‍රාන්තරයේ මැදාගය, එකතුව සිග්මා කියන්නේ එකතුව, f කියන්නේ සංඛ්‍යාතය, d කියන්නේ අපගමනය, n කියන්නේ දත්ත ගණන, c කියන්නේ පන්ති පළල නැත්නම් පන්ති ප්‍රාන්තරයේ තරම. එතකොට මේ අනුව අපිට දැන් මේ සූත්‍රයට ආදේශ කරන්න අර වගේ ටික සම්පූර්ණ කරගන්න ඕන. අපිට මේ විදිහට පුළුවන් ඉස්සර වෙලා අපි මෙතනින් ගන්න ඕන මධ්‍ය අගය ලබා ගන්න ඕන. මධ්‍ය අගය ලබා ගන්නවා කියලා කියන්නේ අපි දැන් එතන පන්ති ප්‍රාන්තර පහක් තියෙනවා. අපි උපකල්පනය කරනවා මේ මෙන්න මැද තියෙන පන්තියේ මධ්‍යයන්ය තියෙනවා කියලා. ඒක නිසා ඒක අපි මෙහෙට ඉස්සරහට ගේනවා. මෙහෙට ගේනවා. එතකොට මෙතන තියෙන මැද අගය වෙන්නේ 54. මේ 54ට තමයි අර ගන්න හදලා මේ උපකල්පිත මධ්‍යයන්ය ඇති පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගයට තමයි මේක ගන්න හදලා එකතු කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අපිට දැන් අතන f තීරුව මෙතන තියෙනවා. සංඛ්‍යාතය කියන්නේ f තීරුව. අපි d තීරුව හදා ගන්න ඕන. දැන් අපි d තීරුව හදනවා නැත්නම් අපගමන තීරුව. ඒකත් තමයි අපිට fd තීරුව ඊළඟට හදා ගන්න පුළුවන්. දැන් අපිට fd තීරුව හදා ගන්න පුළුවන්. fd එක හදා ගන්න පුළුවන් වෙන්නේ එහෙම කරා. එතකොට අපි d තීරුව හදන්නේ කොහොමද? d තීරුව හදන්නේ අපි මේ උපකල්පිත මධ්‍යයන්ය ඇති තීරුව බිඳුව හැටියට සලකලා එතන ඉඳලා පහළ පැත්තට, ඒ කියන්නේ මෙතන ඉඳලා අගේ පහළ වෙන පැත්තට ඍණාගයන් සලකමු කරනවා. අගේ වැඩි වෙන පැත්තට ධනාගයන් සලකමු කරනවා. 1 2 3 4 වශයෙන්. එතකොට මෙතනට ඍණ 1, මෙතනට ඍණ 2, මෙතනට ධන 1, මෙතනට ධන 2. දැන් අපිට d තීරුව තියෙනවා, f තීරුව තියෙනවා, fd තීරුව හදන්න පුළුවන්. එතකොට 4 2 ගුණ කරාම එන්නේ ඍණ 8. මෙතන ඍණ 7. මෙතෙන්ට එන්නේ ධන 4. මෙතෙන්ට එන්නේ ධන 8. දැන් මේ පැත්තට එනවා ඍණ මේ දෙක එකතු කරනකොට ඍණ 15ක් එනවා. මේ පැත්තට එනවා ධන 12. ඍණ 15යි ධන 12යි. එතකොට සිග්මා fd සමානයි ඍණ 3යි කියලා එනවා. මේ තමයි දැන් ඔන්න ගණන හදන්න පුළුවන්. n සමානයි 25යි, c සමානයි පන්ති ප්‍රාන්තරය 3යි. ඒ ටික තමයි අපිට දැන් භාවිතා කරන්න තියෙන්නේ. අපි දැන් ගණන හදමු. එතකොට පිළිවෙලටම අපි ලියමු x බාර් සමානයි x නෝට් කියලා කියන්නේ මෙන්න මේක 54. 54ට එකතු කරන්න ඕන මේ ගණන හදලා. එතකොට සිග්මා fd සමානයි ඍණ 3. ඍණ 3 එක බෙදන්න ඕනේ n සමානයි 25යි. 25න් බෙදනවා වැඩි කරනවා 3. වැඩි කිරීම 3. අන්න ඔක තමයි ගන්න. මේ කියන ගන්න අපි සුළු කරමු.
54ට එකතු කරන්න ඕන. ඍණ 9 බෙදීම 25. ඒ කියන්නේ ඍණ 9 බෙදීම 25 කියලා කියන්නේ දශම 3යි. දශම 3යි 6යි. ඍණ දශම 3යි 6යි. ඍණ දශම 3යි 6යි. එතකොට 54 එකතු කරන්න ඕන ඍණ දශම 3යි 6යි. එතකොට 54ෙන් අඩු කරන්න ඕන දශම 3යි 6ක්. එතකොට 53යි 6යි 4. 53යි දශම 6යි 4. x බාර සමානයි 53යි දශම 6යි 4. ඔය තමයි උපකල්පිත මධ්‍යයන්‍ය යොදාගෙන අපි සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්‍ය ගණනය කරන ආකාරය. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මේ සූත්‍රය කටපාඩම් කරගන්න. මේ පද ටිකත් කටපාඩම් කරගන්න. ඊට පස්සේ විභාගයේදී මේ වගේ ගණනක් හදන්නාම අපිට හදන්න ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි අද මේ වීඩියෝ අවසන් කරනවා. අයිබෝවන්.